the outfit that actually regulates insurance companies. They also license them, and they're meant to keep everyone in check. And his complaint was against the Continental Insurance Lanka Limited. And let's find out the story from him, exactly what it is. Mr. Commander, කියන්න පුළුවන් මොකද්ද ඇයි ඔය අද ගියේ මෙතන අද ඇත්තටම රක්ෂණ නියාමන අධිකාරියකට කොමිෂන් සභාවට මම පැමිණිල්ලක් යොමු කරා. මේකට පාදක වෙන්නේ අපිට මාසයකට දෙකකට විතර ඉස්සෙල්ලා තොරතුරක් ආවා පෞද්ගලික රක්ෂණ සමාගමක් වෙන කොන්ටිනෙන්ටල් ඉන්ෂුරන්ස් සමාගම මේ රටේ මහ ජනතාවට රක්ෂණ වන්දි නොගවන ජාවාරමක් වංචාවක් සම්බන්ධ. ඒකට මූලික කරගන්නේ රස පරීක්ෂක වාර්තාව තමයි මූලික කරගන්නේ. මේකට වෙන්නේ ඔබතුමාගේ හරි වහනයක් අනතුරකටපත් වුණාම ඒ වහනේ අනතුරටපත් වෙලා අපි කියනවා මෙන්න මේක අනතුරු වුණයි කියලා රක්ෂණ සමාගමට කියනවා. රක්ෂණ සමාගම ඊළඟට කරන්නේ පොලිස් සෙන්ටරයක් ඕන නම් පොලිස් සෙන්ටරයක්, ගරාජ් එකේ ඇස්තමේන්තුව ඕන නම් ඇස්තමේන්තුව අරගෙන අපි ඒව සියලු දේවල් බාර දුන්නාම අපි ගිහිල්ලා ඊට පස්සේ ඒක බලන්නත් එනවා සමාගමේ. ඇවිල්ලි ඉවරලා ඊට පස්සේ කියනවා මේක අපිට සැකයි අපි රස පරීක්ෂක වාර්තාවක් අපිට ගන්න ඕන කියලා. ඊට පස්සේ රස පරීක්ෂක වාර්තාවක් හඳවනෝ මේ සමාගම. රස පරීක්ෂක වාර්තාවක් හඳවන්න එකේදී ගිහිල්ලා ඉතින් සතියක් දෙකක් යනකොට රස පරීක්ෂක වාර්තාව ඇවිල්ලි ඉවරලා අගතියටපත් වෙච්ච තැනත්ත ගිහලා රක්ෂණ සමාගමෙන් විමසනවා කො අපි වන්ද. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් රස්තිය ආදු කරලා පස්සේ කියනවා රස පරීක්ෂක වාර්තාව ආවා මේකේ තියෙනවා ඔයා එක්ක රියදුරා මාරු කරලා එක්ක බීමත්ව මොකක් හරි නොගෙවීමේ කොන්දේසියකට යටත් වෙන විදිහට මේක හදනවා පාරිභෝගිකයට අගතියක් වෙන විදිහට. එහෙම කළා ඉවරලා මේ වගේ 730ක් විතර මේ රස පරීක්ෂකවරයා දීලා තියෙනවා රක්ෂණ සමාගම වෙනුවෙන් දැන්ට පරීක්ෂණ කරන අල්ලස් කොමිසමට මම මේ ගැන පැමිණිලි කරනවා. ඊට පස්සේ අල්ලස් කොමිසම සූක්ෂම ලෙස මේ සමාගමේ ඇතුළට ගිහිල්ලා කම්පියුටර් වල දත්ත අරගෙන මේ පරීක්ෂණය ආරම්භ කරනවා. එතෙන්දී තහවුරු වෙනවා 700 දැන් මේක අධිකරණ ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා මේ වෙනකොට චාමන් වැඩ බලන චාමන් සහ CEO ඊළඟ රක්ෂණ රස පරීක්ෂකවරයා දෙන්නම මේදකොළ 3 දෙනාම අත්අඩංගුවට අරන් CEO නිදහස් කරා රෝග වද අනිත් අය 22 වෙනකන් තාම රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙන්නේ. මෙතෙන්දී සාමාන්‍යයෙන් රක්ෂණ සමාගමට හෝ අපිට හෝ පෞද්ගලික ඕන කෙනෙකුට නීතියේ ප්‍රතිපාදන තියෙනවා රස පරීක්ෂක වාර්තාවක් ගන්න. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි රජයට මුදල් බැඳලා ලියුමකින් ඉල්ලලා කිව්වහම ඒ රස පරීක්ෂකවරුන්ට ඒක පරීක්ෂා කළා නිලධාරී දෙන්නෙක්ගේ අත්සන් සහිතව නිල මුද්‍රාව සහිතව රස පරීක්ෂක වාර්තාවක් ලැබෙන්න ඕන. එතකොට ඒකේ කොපි එකක් තියෙන්න ඕන රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ. මේ ක්‍රියාවේදී 210ක් විතර නිත්‍යානුකූල ක්‍රමවේදයට කළා තියෙනවා. 510ක් විතර 520ක් විතර නිත්‍යානුකූල විදිහට නැතුව රස පරීක්ෂකගේ අස්සනුත් නැතුව රස පරීක්ෂක වාර්තා කැඳවුවයි කියලා ඉවර වෙලා වාර්තාවක් අරගෙන 7650ක මුදලක් 2012 ඉඳන් 2022 වෙනකම් මේ සමාගම මේ රස පරීක්ෂකවරයාත් එක්ක මේ සෙල්ලම කළා තියෙනවා. මුලින් 7650 පහු වෙනකොට 10000ක් වගේත් ගෙවලා තියෙනවා. එහෙම ගෙවලා මේ ගත්තු රස පරීක්ෂක වාර්තා වලින් 210ක විතර රජයට නිත්‍යානුකූල ක්‍රමවේදයට මුදල් ගෙවලා තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ මේක ක්ලේම් එක ගෙවන්න බෑ කියන්නේ මේ ලියුම පෙන්නනවා. රස පරීක්ෂක වාර්තාව පෙන්නලා ඒකේ කියනවා මේකේ නොගෙවීමට හේතුවක් රස පරීක්ෂකවරයා නිකුත් කරනවා. ඒකෙදි 180ක් විතර දැන් 780න් 180ක් විතර මේ සමාගම ක්ලේම් මේ වාර්තානුව ගෙවලා නැහැ මහ ජනතාවට. එහෙනම් මෙහෙම එකක් තියෙනවානේ. දැන් මම දැකලා තියෙනවා ඊමේල් තියෙනවා. එහෙනම් ජෙරි ගුණදාස ලියනවා චමින්ද දිසිල්වට ඊමේල් එකේ එයා අහනවා මේ අවල් එක්කෙනා මිස්ටර් ජයමාන්‍ය ඒ කියන්නේ රස පරීක්ෂකවරයා චෙක් එකකින් ගෙවන්නේ නැතුව අපි මේක කෑෂ් වලින් ගෙවමු කියලා.
එහෙනම් එයා කියනවා ඒක හේතුව. එයා කියනවා මෙන්න මේකෙන් අපිට මේ අපේ කම්පැනිට වාසියක් වෙන හින්දා තමයි මේ චෙක් එකකින් ගෙවුවම කල්බලයක් වෙනවා කියලා. එහෙනම් එතනින්ම අපිට තේරෙනවා මේක මොනවද පොඩි වැරද්දක් ඇති කියලා. පොඩි වැරද්දක් නෙමෙයි. රස පරීක්ෂකවරයෙකුට කොහෙන්වත් මොනවාද ගන්න බෑ, තෑගි දීමනා වගේ ගන්න බෑ. ඒක අල්ලසක් වගේ. මෙහෙම අරන් තියෙනවා 64 ලක්ෂ ගණක් අරන් තියෙනවා. එතකොට රජයට පාඩු වෙලා තියෙනවා ඒකින්ද මිලියන 8ක් විතර. එතකොට මේකේ වෙලා තියෙන්නේ සමාගමට වාසිදායක වෙන විදිහට ජනතාවට සහ රජයට පාඩු වෙන විදිහටත් මේ සමාගම සහ රස පරීක්ෂකයන්ට හැසිරීලා අලාභයක් සිදු කරලා තියෙනවා. මේකේ පරීක්ෂණ කටයුතු දිගටම වෙනවා. මේක විතරක් නෙමෙයි. තවත් අපිට ආරංචි විදිහට මේ පරීක්ෂණ වල යනකොට තවත් රස පරීක්ෂකවරයා සේවය ලබා දීලා තියෙනවලු තවත් රක්ෂණ සමාගම් වල. ඒවත් ඉදිරියේදී පරීක්ෂණ කටයුතු යනවා. ඉදිරියේදී ඒව ඔය කරලා තියෙන්නේ මේ ලොකු මේ පොඩි වාදනයක් තාගෙන හරියම ඇත්තට මේකේ විශාල මේ තවත් කේස් තියෙනවා. ඔව් ඉතින් මේක මට තව පැහැදන්න ඕන. රක්ෂණ සමාගම් වල ඉන්න රක්ෂණ නියෝජිතයෝ සහ රක්ෂණ ආයතන වල අය හිතයි මේක අපි රක්ෂණ සමාගම් කඩාවට්ටන්න හදනවා කියලා. එහෙම එකක් නෙමෙයි. මේක රක්ෂණ සමාගම් ජනතාවට දෙන සේවයත් සාධාරණ වෙන්න ඕන. ඒ වගේම මන්ට කියන්න ඕන මේ වගේ අවංක නැතු ව්‍යාජ්‍ය විදිහට වංචා සහගත කරන ජනතාවක් තියෙනවා. ඒගොල්ලන්ට නීති ක්‍රියාත්මක කරාට කමන්නේ. ඒතකොට රක්ෂණ සමාගම්නුත් රැඳෙන්න ඕන. රක්ෂණ සමාගම් මේ රටේ රැඳුන්නේ නැත්නම් ජනතාවට හදිස්සියට මේ වගේ අනතුරක් වුණාම හදාගන්න Tamanට ප්‍රතිලාභ ගන්න බැරි වෙනවා. රක්ෂණ සමාගම අපි කරන්නේ රක්ෂණ සමාගමනුත් රැඳෙන විදිහටත් වංචා සහගත මිනිසුන්ට වෙන අසාධ මිනිසුන්ගේ සැකය කියන එකත් නැති කළා මේ දෙකම සමබරතාවයේ තබා ගන්න තමයි මේ ඇත්තට පැමිණිලි දාන්නේ. මේ වෙනුවෙන් අපි හඬ නගන්නේ අපේ සංවිධානයේ රටේ සාධාරණය සැමට පොදුවේ බලා යාමේ අදහස තමයි අපේ සංවිධානයට තියෙන්නේ.